කන්දකැටි ගමට ගිහිල්ලා ලොකු පින්කමක් ගමේ මියගිය අය වෙනුවෙන් සිද්ධ කරලා රට මැදට ආවම කොයිතරම් වැඩ රාජකාරී තිබුණත් අපිට නොගිහින් බැරි තැන් කීපයක් තියෙනවා. අවස්ථා දෙක තුනකදී හරි ඒ තැන් ටිකට අනිවාර්යෙන්ම මම වඩිනවා. ඒ එන පොඩි හාමුදුරුවොත් එක්කම. ඉතින් මේ මහියංගන රජමහා විහාරය පහු කරගෙන දඹුල්ල රජමහා විහාරය පහු කරගෙන බොහෝ කල් එන්න බලාගෙන හිටපු කලාවැව ඉස්මත්තේ තියෙන අපේ සිංහල බල සම්පන්න වූ දෙවි කෙනෙක් වෙන කඩවර දෙවියන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කරලා කඩවර දේවාලයේ වැව් ඉස්මත්තේ මේ ඇවිල්ලා ඉන්නේ කොහෙටද කියලා ඔබ ඇවිල්ලා තියෙන මේ පරිසරය දැකලා හුරුයි නම් දන්නවා ඇති. මේ තමයි අපේ කම මතුවෙන තැන් වලින් ඇඟට හිතට පුදුම තරම් හයියක් දැනෙන පුදුම තරම් ලේවලට මේ තියෙන අඩියක් ගානේ පුදුම තරම් හයියක් ශක්තියක් දැනෙන පුණ්‍යවන්තම බල සම්පන්නම පුණ්‍ය භූමිය. කලාවැවකුව මතක් වෙනවා අපිට කඩවර දෙවියන්. කලාවැවකුව අපිට මතක් වෙනවා ධාතුසේන රජතුමා. නම් කිව්වමත් අවබෝධයක් තියෙන අයට ඇඟට දැනෙන පුදුම හයියක්. ඉතින් ධාතුසේන රජතුමා කලාවැව නිර්මාණය කරලා ඒ කාර්යය කරන්න පවරන පිරිස අතරේ මහා සේනාවක් එක්ක මේ නිර්මාණ කටයුතු බාර දෙන්නේ බරණැත්තාට බරණ නම් කෙනාට. ඉතින් බරණ නම් දක්ෂ ඉංජිනේරුවා බුදුහාමුදුරන්ට කොච්චර ලෙන්ගතුද බුදුහාමුදුරන්ට තෙරුවනට කොච්චර ශ්‍රද්ධා සම්පන්නද කලාවැවටත් වඩා විශාල එයාගේ ශ්‍රද්ධාව කලාවැවි ජල කඳටත් වඩා බරයි එයාගේ හිතේ තිබුණු ගෞරවය. ඒ නිසා කලාවැව මේ පැත්තෙන් නිර්මාණය කරගෙන යන අතරේ මගේ බුදුරජාණන් වහන්සේ මේ නිර්මාණය කොහොමද මම කරන්න කියලා කල්පනා කරලා මහා ගල් පර්වතයක් හිත් පිට නැති මහා ගල් පර්වතයක් දකින්න බලන හැමෝගෙම ඒ પરම්පරාව මිය ගිහිල්ලා પરම්පරා ගානක් පහ වුණත් ශ්‍රද්ධා සම්පන්නව උදේත් හවසත් කරපු නිර්මාණය අවුකන බුද්ධ ප්‍රතිමාව. හැබැයි මේ නිර්මාණය කරලා අවසන් වෙන තුරුම කිසිම කෙනෙකුට මේ නිර්මාණය කරන බවවත් කිසිම කෙනෙකුට මේ නිර්මාණය දැක ගන්නවත් අවස්ථාව ලැබෙන්නේ නැහැ. හේතුව තමයි ඉස්සර තිබුණු තාක්ෂණය ඉස්සර තිබුණ ඒකට කියන්නේ අපි නිර්මාණශීලී බව එහා ගියපු විශ්වත් එක ගණදිනු කරන යන්ත්‍ර මන්ත්‍ර ගුරුකන් ශාස්ත්‍රය මේ සියල්ල අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි මිනිස්සු දැනගෙන හිටියා. ඉතින් මේ මහා ගල ප්‍රමාණයෙන් සීමා කරලා ඇඳිරි දාලා ඇඳිරි දැම්මම එයාට විතරයි මේ පේන්නේ. ඒ ඇඳිරි දාලා මේ අනේන කිසි කෙනෙකුට පේන්නේ නැති වෙන්න ඇහෙන්නේ නැති වෙන්න මේ ගල හිමින් කැනීම කරලා ගල කැනලා ලෝකයේ අදටත් දමුත් පහළ ඉන්නවා විදේශ ජාතිකයන් ඔළුවේ අත ගහගෙන කම්මුලේ අත තියාගෙන බලන නිර්මාණයක් කරනවා බරණ නම් ගල්. ඒ නිර්මාණය අභේසයි. අපි මේ ඇදී ඉන්නේ කලාවැවි වැව් ඉස්මත්තේ තියෙන උතුම් අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේ. සමහර විට අවුකන බුද්ධ ප්‍රතිමාව දන්නේ මේ මෑත කාලේ නිර්මාණය වෙච්ච ලස්සන ගීතේ නිසා. කලාවැව ළඟ ඉලුක් හේවනේ මැටි පැලේ පැදුරක් එලාගෙන රිදුම් පිරිමදිමින් ඉන්නවා කියලා කියනවා ගල්වඩුව. කවුද? බරණ. වෙයි. එයා කරපු නිර්මාණය කොයිතරම් එකක්ද? තනි කළු ගලක් බුදුරජාණන් වහන්සේගේ හිසේ පටන් දෙපතුල තෙක් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කිසිම එකක් අඩුවක් නැතුව නිර්මාණය කරලා තනි කළු ගලක සම්පූර්ණ බර දෙපතුලට අරගෙන
ඒ දෙපතුලට ගන්න බරත් එක්ක පිළිමේ බර සම්පූර්ණයෙන්ම බැලන්ස් කරලා මේ නිර්මාණය කොයිතරම් වෙහසක් මහන්සියක් කරගෙන ඉස්සර කරන්න ඇද්ද. ඉතින් අපිට හිතෙනවා පලංචි බැඳගෙන මේ නිර්මාණය කරන්නත් අමාරුයි තනියෙන් කෙනෙකුට. මේ මිම්ම ගන්න කොච්චර අමාරු වෙන්න ඕනද. මෙහි ඉඳන්ම තමයි මේ ගල මේ තනි ගල මෙතන ඉඳන් තමයි කඩාගෙන ගිහින් මේ තනි උළුවස්සක් තමයි මේ තිබිලා තියෙන්නේ. ඒතර මේ විහාරකයත් සම්පූර්ණ ගලෙන් නිර්මාණය කළ කෙළවරට ගියාම ගලේ කෙළවර සම්පූර්ණයෙන්ම පිළිවෙනැල්ලා තියෙනවා. පසු කාලෙන තමයි මේ පිළිම වහන්සේ පරිස්සම් කරන්න ඕන නිසා මේ විහාරය සකස් කරලා තියෙන්නේ. නැත්නම් ඉස්සර මුල්ම කාලේ පරණ විහාරයක් තිබුණු බව මේ ගල් බැමි සහ මේ ප්‍රාකාර බැමි වලින් පේනවා. මේ මෙහි තියෙන තේ ගලම තමයි. අපි පහළට යන් බලන්න. ස්වභාවික පිහිටි ගල් පර්වතය විහාරගයක් නිර්මාණය කරගෙන තමයි අර පේනවනේ විහාරගයක් නිර්මාණය කරගෙන සම්පූර්ණ විහාරගයට අවශ්‍ය කරන බිත්ති මේ සියල්ල වෙන කිසිම දෙයක් කලවම් කරන්නේ නැතුව බැලුවට අදටත් පේනවා සම්පූර්ණ බිත්තිය උළුවස්ස මේ සියල්ල නිර්මාණය කරගෙන තමයි බරණ කියන නිර්මාණ ශිල්පියා විශිෂ්ට මිනිසයා මේ ස්ථානෙට එන්නේ. මේ ස්ථානයේ ඉඳලා අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේ දැක්කම අපිට කවදා කොයි කාලේ බැලුවත් ඇති වෙන්නේ පුදුම තරම් විස්මයක්. පුදුම තරම් අභිමානයක්. සහ ඒත් එක්කම ඇති වෙන කොහොම මේ දේ කළාද කියලා අපේ හිතේ සිතුවිල්ල. ඉතින් අවුරුදු 1600 ගානකට කලින් ධාතුසේන මහරජතුමාගේ විශිෂ්ටතම ඉංජිනේරුවරයා වෙලා කලාවැව නිර්මාණය කරන 20000ක ජන පවුරක් එක්ක කලාවැව නිර්මාණය කරන මූලික සහ පළවෙනි එකම ඉංජිනේරුවා විදිහට බරණ කියන විශිෂ්ට නිර්මාණ ශිල්පියා විශිෂ්ට මිනිසයා මේ ස්ථානෙන් උදෑසන යනකොට මේ ස්ථානෙන් කලාවැවේ වැඩ අවසන් කරලා එනකොට යනකොට පොඩි වෙලාවයි එනකොට පොඩි වෙලාවයි මේ ස්ථානයේ පුතපතේ තියෙන විදිහට කියන්නේ මේ ස්ථානීය නිර්මාණය කරලා අවසන් වෙනකන් රටේ රජතුමාටවත් කිසිම කෙනෙකුට අහන්න දකින්න ලැබෙන්නේ නැති වෙන්න තමයි මේ නිර්මාණය කළා කියලා කියන්නේ. එතකොට මේ නිර්මාණය කරද්දී එයා මේ Taman තනියෙන් කරන මේ නිර්මාණය හිතාගන්න. මේ තනියෙන් කරන්න විශ්වකර්ම කෙනෙක් වෙන්න ඕනේ. මේ වෙලේ නිර්මාණයක් තනියෙන් කරන්න විශ්වකර්ම කෙනෙක් වෙන්න ඕනේ. විශ්වකර්ම කෙනෙක්වම සාමාන්‍ය මිනිස්සුෙකුට තියෙන හයියට වඩා හයියක් තියෙනවා කියන එක නෙවෙයි. එයාට කුමන හෝ ආශ්චර්යමත් දෙයක් පුළුවන් වෙන්න ඕන. එතකොට එයා ඇඳිලි දාගෙන ඒ කියන්නේ මේ ගලේ මේ සීමාවල් ලකුණු කරලා දෙවි කෙනෙකුටවත් නොපෙනෙන්න මේ ස්ථානයේ ගලින් ඇහෙන ශබ්ද නිර්මාණය කළ තියෙන කොටසේ ඉතිරි ටික මේ සියල්ල මේ වැඩ අවසන් වෙනතුරු මේ මහා බුදු පිළිම වහන්සේ නිර්මාණය කරද්දී එසේ නොවේවා කියන අදිෂ්ඨානයෙන් පොතපත්වල සඳහන් වෙන විදිහට මහා දේව බන්ධනය වෙලා ඒකට අවශ්‍ය කරන යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පාවිච්චි කරලා මේ ස්ථානේ වැඩ කරා කියනවා. ඒ කියන්නේ මෙයා මේ වැඩ කරන වෙලාවට කිසිම කෙනෙකුට මෙයාව පේන්නේ නැහැ. අනිත් එක බුදුහාමුදුරුවෝ මොන වගේද? කොයි වගේද මම මේ නිර්මාණය කරන්නේ? බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලට හානි නොවෙන්න මේ නිර්මාණය කරන්නේ කොහොමද කියලා මෙයාම බුදුන් දැක්කා කියනවා භාවනා කරලා. බුදුරජාණන් වහන්සේ මේ ස්වරූපයෙන් වැඩ ඉන්නවා හිතින් මවාගෙන භාවනාන රූපෝ ඒකට අහවුරු කරගෙන බුදු පිළිම වහන්සේ මේ විදිහට නිර්මාණය වෙන්න ඕන කියලා හිතේ ඇඳගත් චිත්‍රය අනුව තමයි මේ ආයුධ තුන යොදාගෙන මේ නිර්මාණය කරා. කියන්නේ මේ සිවුරේ මේ පැත්තේ මේ කටුව මිටිය ආදී රණින් කළ ආයුධ වලින් තමයි මේ නිර්මාණය සිද්ධ කළා කියලා කියන්නේ. ඉතින් අපිට මහා බර වචන ඕන. නමුත් මේ වගේ දෙයක් තව කෙනෙක් ඉගෙන ගත්තී මේ බර වචන දාන්න බෑ. මේන්න මේ බර සම්පන්න නිර්මාණයක් කරද්දී මේ පියුම් ආසනය කියන්නේ මේ නිලුම් මල් ආසනයේ උඩ සමය සම්පූර්ණයෙන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ. එතකොට සම්පූර්ණ පිළිමේ බර දැන් අපිට කාලයක් යද්දී අපේ ඇඟේ බර වැඩි වුණොත් එහෙම මේ අස්ථි ගෙවිලා මේ අස්ථි ඉදමිලා එක එක රෝග හැදෙනවා.
ඒ රෝගවල නමුත් දන්නවා ඉතින්. ඒතකොට ડોක්ටර්ලා ගාවට ගියාම කියන ඇගේ බර වැඩි අඩු කරගන්න කකුලට දරන්න බෑ කියලා. එතකොට මේ සම්පූර්ණ පිළිමේ බරම ඇවිල්ලා තියෙන්නේ මේ සිරිපතුල් දෙකට. එතකොට එක සිරිපතුලක හරි දරාගෙන ඉන්න බර මේ පැති දෙකෙන් හරියට වැඩි වුණොත් අපේ ශරීරය හරියටම මැදින් වෙන් කළාම මේ ප්‍රමාණයෙන් වෙන් කරාම මේ පැත්තේ කොටසම මේ පැත්තේ තියෙනවා. එතකොට එක කකුලකට හරි නැත්නම් කකුල් දෙකටම හරි බර වැඩි වුණොත් මොකක් හරි ප්‍රශ්නයක්. එතකොට ඇවිදින ස්වභාවය පාව වෙනස් වෙනවා. එතකොට මේ පිළිම වහන්සේ උනත් දරාගෙන දැන් අවුරුදු 1600ක් මේ. අවුරුදු 1600ක් මේ ස්පර්ශ කරන මේ ස්පර්ශ කිරීම පවා මම කියන්න ඕන හින්දා කලාට මේ ළඟටවත් ඇවිල්ලා මෙහෙම අතපත ගානකවත් හානියක් විදිහටයි මම නම් දකින්නේ. එතකොට මේ කියන්න සහ පෙන්වන්න ඕන හින්දායි තා පුංචි කෙනෙක් හරි දැනගන්නවා හින්දායි කියන්නේ. එතකොට මේ මහා බුද්ධ රූපයේ මේ මහා කළු ගල් පර්වතය පිළිමයක් වුණාට පස්සේ මෙන්න මේ සිරිපතුල් දෙකට මේ බර එනවා. එහම සහතික කළා කියනවා මේ සිරිපතුල් දෙකට අදාළ බර හරියටම කිරුම් මිනුම් ක්‍රම පාවිච්චි කරපු බරණ කියලා කියන්නේ විශේෂ විශිෂ්ට කෙනෙක්. අපි අහලා තියෙන විදිහට සීගිරියේ ජල තාක්ෂණයට පවා උපදෙස් දීපු කෙනා, මඟ පෙන්වපු කෙනා. ඊළඟට කලාවැවේ සොරව ළඟට ගියාට පස්සේ යාගේ කලාවැවේ වතුර බැහැර කිරීමේ ක්‍රියාවලිය බලා ගන්න පුළුවන්. මහා විශිෂ්ට මොලයක් ඥානයක් සහ ගණිතමය හැකියාවක් තිබුණු කෙනෙක්. හරියටම මෙතින් නම් බැලුවම් පස්සේ මේ පිළිමේ ස්වභාවය අපිට පේන්නේ බුදුරජාණන් වහන්සේගේ දෙපතුලට ඉහළින් මැද කොටස ඉදිරියට නෙරා ඇවිල්ලා වැඩි වගේ අපිට පේනවා සමහර වෙලට. නෑ. හරියටම මේ සිරස්පතේ මැද්දෙන් වැටෙන මේ වතුර බිඳුව මෙතිරින් වැටෙන මේ නාස් පුඩුවෙන් වැටෙන වතුර බිඳුව හරියටම ශරීරයේ කිසිම තැනක නොගෑවි මෙන්න මේ ඩොට් එකට. දෙප් සිරිපතුල් දෙක මැද්දේ තියෙන මතු කරලා තියෙන මේ ඩොට් එක ළඟට වැටෙනවා. ඔබට ඕමනාවෙන් බලාගත්තොත් පේනවා ආන් එතෙන්ටයි ඒ වතුර බිඳුව සිරසින් ඉඳලා ඇවිල්ලා වැටෙන්නේ. ඊළඟට සිරිපතුල් දෙක මැද්දේ හරියටම කතිරයක් ගහලා වෙන් කරලා තියෙනවා. හරියටම බර බෙදෙන තැන සහ පිළිම වහන්සේගේ නිර්මාණය හරි සමානයි දෙපැත්තට කියලා පෙන්වන බව. ඊළඟට පිහිටි කලින් නිර්මාණය කරපු නිසා පිළිමේ කල් පැවැත්ම සහ පිළිමේ දරාගෙන ඉන්න සහ මේ නිර්මාණය කළ තියෙන හරියටම ගණිතමය කාරණා ටික සමානයි. නමුත් පිළිම වහන්සේගේ ආරක්ෂාව බොහෝ කාලයක් පවතින්න ඕනි හින්දා. මොකද අනුරාධපුරයේ පොළොන්නරු යුගයේ සමහර විට විශාල බුදු පිළිම ත්‍රස්තවාදී නිසා විනාශ වුණා. කාලිංගමාගේ ආක්‍රමණය විනාශ වුණා. ඒ වගේ මේ බුදු පිළිම වහන්සේ යම් ආකාරයක මෙහි දරා සිටීමේ ප්‍රශ්නයක් නොවේ. නමුත් බොහෝ කාලයක් සතුරු වදුරකින්වත් ආරක්ෂා වෙන්න පිළිමේ සම්පූර්ණ කොටස නෙවෙයි හිසෙන් පහළ දිවුරෙන් පහළ කොටසයි ඊළඟට සිවුරේ ධනෙසින් ටිකක් ඉහළට කොටසයි සම්පූර්ණයෙන්ම තාමත් කළු ගලක් එකතු කරලා නිර්මාණය අවසන් කරලා තියෙනවා. ඉතින් මේ නිර්මාණය කරපු බරණ කියන කෙනා අද කලාවැවේ කඩවල දෙවියන් වගේ කලාවැවටත් පණ දුන්න කලාවැවත් නිර්මාණය කරපු අදටත් මේ ඇවිල්ලා අපි දන ගහලා වඳින සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණ මෙනෙහි කරලා වන්දනා කරන කොයිතරම් හැඟීමක් බරණ කියන කෙනාට ශාසනය පිළිබඳව තියෙන්නේ. ඉතින් අද දේවත්වයෙන් ඉඳගෙන දෙව්ලොව සිට මේවා දැකලා බලලා ආරක්ෂා කරනවා නොඅනුමානයි. ඒ නිසා මේ තැන් රකින්න, මේ තැන් වලට ආදරය කරන්න, මේ තැන් වලට ශක්තිමත්ව ඇවිල්ලා අවබෝධයෙන් වඳින්න මේවා කොහොමත් ඒ අය රකින්න. මේවා රකින්න සිතුවිල්ලක් හරි හිතේ තියාගෙන අවබෝධයෙන් මේ ස්ථානවලට එන මිනිස්සු මලක් පහනක් මේ මල් ආසන පිළිඳ පූජා කරට වැඩක් නැහැ. හැඟීමකින්, ගෞරවයකින් බරණ ඇතුළුව කලාව නිර්මාණය කරපු එදා මිනිස්සුන්ට තාතුලින් රජතුමාට කොතන ඉඳන් හරි ගන්ටෙකුඩෙන් හරි කමන්නේ, මෙතන ඉඳන් හරි කමන්නේ, මේ තැන් වලට ආවම ඒ අයගේ මුල් නිර්මාණකරුවන් සිහි කරලා පින් අනුමෝදන් කරන්න ඕන. මොකද ඒ අය අනිවාර්යයෙන්ම රටට ජාතියට සම්බුද්ධ ශාසනයට වැඩ කරපු අය, පුරේ නිකන් ජීවිතේ නාස්ති කරපු අය නෙවෙයි. ඒ වැඩ කරපු නිසා තමයි අවුරුදු 1600ක් ගිහිල්ලත් අද ඒ ලෙසින්ම අපිට මේ බලා ගන්න පුළුවන්. එතකොට එවැනි අය අද දෙව්ලොව සිට ස්ථීරවම ඉෂ්ට දේවතාවරුන් වෙලා මේ භූමි රකින්න. කලාව ප්‍රදේශයේ මේ භූමිය ආරක්ෂා කරනවා. ප්‍රදේශයේ රකින්න, මේ භූමිය රකින්න කියන අපිව රකින්න කියන එක නෙවෙයි. අපිව රකින්න නම්, අපිව රැකෙන්න නම් මගේ පරපුරේ එදා මනුස්ස වේශයෙන් මා කරපු කාර්ය අද එසේ දෙයක් කරන්න බැරි වුණත් මේ කෙනාට ශාසනය පිළිබඳ හැඟීමක් තියෙනවා, ජාතිය පිළිබඳව රට ගැන හැඟීමක් තියෙනවා කියලා
ඒ අයට පේනවා දැනෙනවා. ආන්ගේ පෙනීම දැනීම එක්ක අපි කරන පින් අනුමෝදන් කිරීම අපි යුතුයකමක්. එතකොට ඒ අයගේ ආරක්ෂාව ආශිර්වාදය අපට ලැබෙනවා. ඉතින් එවැනි මහා පරම්පරාවක වර්තමාන නියෝජනය අපි. ඉතින් අපිට පේන්නේ නැහැ අද මේ වගේ තැනකට ආවම තරුණ පිරිස උවමනාවෙන් ඒව බලනවා පේන්නේ නැහැ. ඒ පොළොවට බොහොම ආදරය කරන බවක් පේන්නේ. සමහර විට මේ වගේ තැනකටත් ඇවිල්ලා පිටුපාලා සෙල්ෆියක් ගහලා අනුරාධපුර රුවන්වැලි මහා සෑයට ගියාම වටේටත් සමහර විට ෆෝන් එකකින් කෝල් එකක සමහර විට අපි මෙතෙන් ආව කියලා සෙල්ෆියක් ගහලා දාන තත්ත්වෙටම අපි මිනිස්සුපත් වෙලා ඒ වුණාට හරියටම විශේෂ දේශ වලට ඇතුළත් කරලා වෙනතට වඩා විධිමත් කියලා අතීතයට වඩා මාරයි කියලා ඉතිහාස විෂයන් එහෙම ඇතුල් කරලා තියෙනවා විස්කොල විෂය නිර්දේශයත්. ඒනොට ඒ ගන්න ළමයිත් වැඩි. ඒ ගන්න ළමයින්ගේ W එකක් තරම්වත් වටිනාකමක් තියෙන හැඟීමක් අපි දකින්නේ නැහැ. ඇත්තනේ අද කාලේ මේ වගේ තැනකට ආවම ඊට වඩා හැඟීමකින් පිට රටවල මිනිස්සු ඇවිල්ලා මේ දේවල් ස්පර්ශ කරලා ආදරෙන් දැකලා බලලා යනවා. එහෙනම් සියලු දෙනාටම තිරුවන් සරණයි. ආවුත් දවසක උවමනාවෙන් දැක ගන්න වඳින්න මේ තමයි අපේ ශක්තිමත් හෙළ රජදරුවන්ගේ නිර්මාණ.